එතන හතරමං හන්දියක්. සෑහෙන දුරක් පයින් මේ මෙතන පාරවල් හතරක් තියෙනවානේ. කොයි පාරෙන් හැබැයි දෝපිට යන්නේ? අනේ මට මතක නෑනේ. කාගෙන්ද අහගන්නේ? අර ඉන්නේ අතන කෙනෙක්. මේ ලොකුනේ මට දොම්පෙට යන්න පාර කියලා දෙනවද? බතල ටික නම් හොඳ අපූර්වයට බැහැලා තියෙනවා. නෑ මම මේ ආනව දෙනකම් පොඩ්ඩක් ඉන්න පුළුවන්ද? බතල කමරාල වීදි කෙනෙක්. එයා හිතුවේ තරුණයා බතල ගන්නයි ආවේ කියලා. මේ කතාවෙන් පුදුම වුණ තරුණයා යන්න හැරුණා. අන්න අර ගෙදර අපේ හාමිනේ ඉන්නවද? එයාගෙන් උනත් අහගන්න පුළුවන්. ඔව් හොඳයි මං අහන්න. ඒ ගමන තරුණයා ඒ ගේ ළඟට ගියා. බිම ඉඳගෙන පාට පන්වලින් ගමහාමිනේ පැදුරක් වියනව දැක්කා. මේ ගමාවිනේ මට මේ දොම්පෙට යන පාර පොඩ්ඩක් කියලා දෙනවද? පැදුර නම් හොඳට පුරලා තියෙන්නේ. ඒත් සායම් ටික දාලා ඉවර නෑනේ. ඒකත් ඉවර කරලම දෙන්නම්. අනේ ගමාවිනේ මට ඕනෙට පැදුරක් නෑ. මං යන්නේ දොම්පෙට යන පාරනේ. ගමහාමිනේ බිලි බව මේ තරුණයා දැනගෙන හිටියේ නෑ. මේ කතාව අහලා හොඳටම කිරෙන්තියේ තරුණයා ආපහු යන්න හැරුණා. පැදුරත් එපා නම් වැස්සි ගැන වෙන්නේ නැති යහන්නේ. මොනවා කියනවද මං? පුතා අතන වැස්සිට තනකොළ කවනවා. ගිහින් එයාගෙන් ඇහුවනම් අන්න මේ අනේ අයියේ මේ දොම්පෙට යන්නේ කොයි පාරෙන්ද පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මේක නම් හොඳට කිරි ගන්න පුළුවන් වැස්සියේ. පවුන් දෙකකට අඩු වෙන්න කීයටවත්ම දෙන්න බෑ. යාවි වැසියෙක් ගැන කියනවා. මොනවා කියනවද මන් දන්නේ නැහැ. මට මාත් පාරක් ඇහුවොත් බලාගෙන ගියාම මේ ඔක්කොම බීරුම්. දැන් ඉතින් මම මොකද කරන්නේ? ආන්න අපේ නංගි ඉන්නවා. එයාගෙන් උනත් අහගන්න පුළුවන් මං කියන්නේ බොරුද කියලා. දොම්පෙටාගේ කතාවෙන් තරුණයා මොහොතක් නතර වුණා. එතකොට ගේ ඉඳලා ලස්සන තරුණියක් ලැජ්ජාවෙන් ඇඹරි තරුණයා ළඟට ආවා. අනේ මේ නංගි මොවත් මට මේ දොම්පෙට යන පාර කියලා දීපන්. අද උදේ කපුටා කිව්වේ මා බලන තරුණයෙක් කෙනවා කියලා. එහෙනම් ඊ ඔයා තමයි. අම්මා තාත්තා අයියා කැමති නෑනේ. මගේ කකමැත්තක් නෑ. මෙයාගේ කන හෙන්නේ වගේ බලාගෙන ගියාම මේ ගෙදර ඉන්න සේරම බීරුනේ. මෙතන තවත් බලාගෙන හිටියොත් තමයි ආව ලොකු අමාරුවක් වෙන්න පුළුවන්. හින්දා ඉක්මනට මෙතන බෙරිලා පැවල යන්න ඕනේ. ඔව් අපෝ ඉක්මන ගන්න ඕනේ. මම දොම්පෙට ගියා. තරුණයා පස්සෙවත් නොබල දුවන්න පටන් ගත්තා.